හරි positive ray analysis. මුලින්ම මේ රූප තහන අඳින්න කිව්වොත් මෙතනින් පෙන්නන්න මේ රූප තහන අඳින්න කිව්වොත් මේ රූප තහන නම් කරන්න ඇඳලා නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේකෙදි කරන්නේ කලින් එකම තමයි පොඩි වෙනස්කම් ටිකක් විතර තියෙන්නේ. මේ discharge tube එකක් තියෙනවා. discharge tube එකක් කියන්නේ ගෑස් එක අඩු කරලා අයින් කරලා හදලා තියෙන ටියුබ් එකක්. ඒ කියන්නේ මෙයා ඇතුලේ තත්ත්ව වෙනස් කරලා තියෙනවා. දැන් අපි කියමුකෝ කලින් අර තොම්සන් එක්ස්පෙරිමන්ට් එකේදී ගත්තේ ටියුබ් එක ඇතුලේ වෙනස් කරලානේ. දැන් මේ ඇනෝඩය කැතෝඩය දාලා නිකන් වීදුරු ටියුබ් එකක් ඇතුලේ මේක කරනවා නෙමෙයි. මේක ප්‍රෙෂර් වෙනස් කරලා මෙහෙම ගොඩක් දේවල් කරලා තියෙනවා. මේ එක්ස්පෙරිමන්ට් එක පැහැදිලි කරන්න නම් එදන්නේ මේ ඉක්වේෂන් ගොඩක් තියෙනවා. ඒ ටික ඔප්පු කරන් තමයි විභාග වලට අහන්නේ. මේකේ තරම් ඉක්වේෂන් තියෙනවා වෙන ඒවා නම් අහන්න මං හිතන්නේ ආයෙ කියලා. හරි. මේක තමයි මම හිතන්නේ ලොකුම ඉක්වේෂන් ටිකක් තියෙන්නේ. මේකෙත් තියෙන අර තොම්සන්ගේ සාමාන්‍ය පරීක්ෂණයේ කලින් තිබ්බ පරීක්ෂණයම තමයි. මෙතන මේ තියෙන්නේ රූපේ පොඩ්ඩක් ලොකු කරන්න. මෙතන තියෙන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රයක්. විද්‍යුත් ශේෂ්ත්‍රය අර තහඩු දෙක තියලා තියෙන්නේ. තහඩු දෙක හරහා ගිහිල්ලා චුම්බක ශේෂ්ත්‍රයක් මේ තියෙන M අකුරෙන් තියෙන මැග්නටික් ෆීල්ඩ් එකක් හරහාත් ගිහිල්ලා මෙයා තහඩුවක් මත H කියන්නේ මොකක්ද ඒකේ නම? ස්ක්‍රීන් එකක්. මේ ස්ක්‍රීන් එක මත පතන වෙනවා. පතනය වෙලා පතන වුණාට පස්සේ අපි මේ මිනිමම් ආගේ බිඳුවේ ඉඳන් මේ ඩිෆ්ලෙක්ෂන් එක ගණන් කරන්න පුළුවන්. ඔන්න වගේ දෙයක් කරන මේ පරීක්ෂණයක් තමයි මේක සරලවම. මෙතනදී කරන්නේ මුලින්ම මේ ඩීවියේෂන් එක හොයා ගන්නවා. ඩීවියේෂන් එක හොයා ගන්නවා කියන්නේ කලින්ම අපි දන්නවා ඩීවියේෂන් එක කලින් හොයපු හැටි. කලින් කරා වගේම තමයි ඩීවියේෂන් එක හොයාගන්න. විද්‍යුත් ශේෂ්ත්‍රයෙන් සහ චුම්බක ශේෂ්ත්‍රය පාවිච්චි කරලා මේ S සමාන U ධන භාගය T වර්ගය කලින් ඔක්කොම ඉක්වේෂන් කරලා තියෙන්නේ අපි. ඒකෙන් ඩීවියේෂන් එක D සිම්පල් D හොයාගන්න. ඉතින් තියෙන x සිම්පල් D වෙනකොට දැන් ඩීවියේෂන් එකට අපි පාවිච්චි කරන අකුර තමයි x. x සමානයි y d බෙදී මේල්. එහෙම කියලා ඩීවියේෂන් එකේ ඉක්වේෂන් එක ගන්න. මේකේ දීලා තිනවා ඒගොල්ලන් දෙන්න ඕනේ දත් මේ වගේ පෙන්වන්න ඕනේ කියලා. k1 eq m බෙදීම mv වර්ගය කියලා පෙන්වන්න. ඒතකොට k1 කියන්නේ මොකද්ද කියලා අපි දන්න ගන්න ඕනේ. ඒ දෙක අයින් කරගන්න. මේ තියෙන්නේ එනේ ඉක්වේෂන් තමයි eq q ආරෝපණයකට කරන්න කියන්නේ e ආරෝපණය කර නෙමෙයි. මොකද දැන් ධන ආරෝපණය කරන්න හදන්නේ. එහෙනම් e දාන්න එපා. ld mv වර්ගය. එතකොට අපිට පෙන්වන්න කියන්නේ ෂෝ කරන්න කියන්නේ මේ ආකාරයෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ eq අයින් කරා mv වර්ගය. එතකොට k1 කියන්නේ ld. k1 සමාන ld. when k1 සමාන ld කියලා k1 ට x සමාන k eq බෙදීම mv වර්ගය කියලා පෙන්වනවා. ඒ වගේම තමයි consider figure 2 ඒ කලින් ඒවා තියෙන්නේ ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. චුම්බක ශේෂ්ත්‍රය ඔස්සේ යනකොට මේව බලන්න එපා. මේ තියෙන්නේ අර මේ ලියලා තියෙන්නේ මේ process එක කලින් කරපු පින්තූරේ මොකද්ද තියෙන්නේ කියලා. ඒක කලින් පින්තූර වල ගියට පස්සේ මේ process එක කලින් කරපු පින්තූරේ පේනවා. මේ තියෙන්නේ force චුම්බක ශේෂ්ත්‍රය. දැන් විද්‍යුත් ශේෂ්ත්‍රය ඔස්සේ ගිහලා ගත්ත ඩීවියේෂන් එක ගත්තා අපි x කියලා. චුම්බක ශේෂ්ත්‍රය ඔස්සේ කියලා ගත්ත ඩීවියේෂන් එක තමයි දැන් ගන්න හදන්නේ. දැන් චුම්බක ශේෂ්ත්‍රය ඔස්සේ ගත්තනේ මූවින් ඇන්ගල් එකක්. කියන්නේ ඩීවියේෂන් එකක්. අපි ඒ ඩීවියේෂන් එක තමයි. දැන් මොකද මේකේ චුම්බක ශේෂ්ත්‍රය විද්‍යුත් ශේෂ්ත්‍රය දෙකම තියෙනවනේ. මේ විද්‍යුත් ශේෂ්ත්‍රය ඔස්සේ ඩීවියේෂන් එකකුත් වෙනවා. චුම්බක ශේෂ්ත්‍රය ඔස්සේ ඩීවියේෂන් එකකුත් වෙනවා. ඒ දෙකම තමයි අපි මේ ගන්න හදන්නේ. චුම්බක ශේෂ්ත්‍රය ඔස්සේ ඩීවියේෂන් එක ගත්තේ මේ කලින් කරපු තියරි එක. ඒකම තමයි ඒ විදිහට අරගෙන ඉල්ලා මම ඒක ටග් ගාලා යන්න එතෙන්ට dm කියන y මෙන්න මේ වගේ එකක් lbq බෙදීම mv. මේකට අපි දත්ත ඩීවියේෂන් එකට ආකාර දෙකකින් ලිව්වා. r දෙකක් ආව හන්දා θ දෙකක් ආවා. θ දෙකක් හන්දා ආව හන්දා ඩීවියේෂන් එකට දෙකක් ආවා. දැන් මේකේ අපිට දීලා තියෙන ඩීවියේෂන් එක නෙමෙයි. ඉතින් අනිත් එක ලියන්න යන්න ඕනේ නැහැ. විභාගයේ අහලා තිබ්බොත් අනිත් එක දාලා ඒක ඔයා ලියා ගන්න දැනගන්න ඕනේ. ඉතින් ඒක k2 bq බෙදීම mv කියලා තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ මොනවද මේ k2ට දාලා තියෙන්නේ කියලා. bq කියන එකයි l දාලා නැහැ. l k2ට දාලා cp කියන එකත් k2ට දාලා.
ඒතර අපිට කියන්න පුළුවන් K2 කියන්නේ මොකක්ද කියලා. මේක වැරදිද කොහෙද මම ලියලා තියෙනවා. K2 ට එන්න ඕනේ BQL LCP කියන්නේ K2. මම වැරදි ලියලා තියෙනවා. මේක වැරදි. හරි ඒක හරියට ලියා ගන්න පුළුවන්. නෑ ඒක හරි. K2 මම ලියාගෙන නෑනේ. හරි. මේක හරි. K2 කියන්නේ මේක. K2 කියන්නේ LCP ට. ඒක හරි. ඊට පස්සේ x සහ y ඩීවියේෂන් දෙක ගන්නවා. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මේක පැරාබොලික් ෂේප් එකක් විදිහට හදා ගන්නවා. කොහොමද මේක හැඩේ? බලන්න y වර්ග කරන්න. y වර්ග කරපු ගමන් මේ වගේ එනවා. ඒකත් හරි. y වර්ග කරපු ගමන් මෙන්න මේ ආකාරයේ සමීකරණයක් එනවා. y වර්ගය සමානයි k2 වර්ගය bq වර්ගය mv ගේ වර්ගය. ඊට පස්සේ මේකෙන් උක්ත කරගන්න මොකද x1 ව මේක ඇතුළට දාගන්න ඕන. මොකද පැරාබොලික් ෂේප් එකක් එන නම් y වර්ගය සමානයි mx වර්ගය හරි mx හරි එකක් වෙන්නේ මේ වගේ. පැරාබොලික් ෂේප් එකක් එන y වර්ගය සමානයි mx වර්ගය. නැත්තම් y සමානයි mx වර්ගය. ඔය එක දෙකම පැරාබොලික් ෂේප් නේ. මේ කියන්නේ මේ ඉහළට තියෙන පැරාබොලික් එක. මේ කියන්නේ මේ පැත්තට තියෙන එක. හරිද? දැන් y වර්ගයේ පාර්ට් එකක් එනවනේ අනිවාර්යෙන් පැරාබොලික් එක එන්නේ මේ විදිහට. කියන්නේ මේ වක්‍රය එන්නේ මේ විදිහට. ඔන්න ඔහමනේ. හරි අපි බලමු එක. සුළු කරලා ඉවරලා දැන් මෙතනදී x ව ආදේශ කර ගන්න. දැන් අපි x ගේ තියෙන්නේ k1 EQMV. QMV වර්ගය කියන එක උක්ත කරලා අපිට දාගන්න. මේක e පදයක් නැති හන්දා අපි මෙන්න මේ කෑල්ල අයින් කරලා මෙන්න මේ QMV වර්ගය අරගන්න. QMV වර්ගය කියන්නේ x බෙදීම k1e ආදේශ කරනවා. x බෙදීම k1e ආදේශ කළේලා මෙයා සුළු කරනවා. සුළු කළේලා x එළියට අරගෙන මෙයා m විදිහට පාවිච්චි කරනවා. එතකොට අපිට ලියන්න පුළුවන් y වර්ගය සමාන mx. y වර්ගය සමාන mx කියන්නේ මෙන්න මේ වගේ පැරාබෝල එකක්. එක y එක x. මේ මොකද්ද මේ කියලා තියෙන්නේ? එතකොට මේ සමීකරණය මෙන්න මේ ටයිප් එකෙන් ලියන්න පුළුවන් කියලා කියන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. මේෙන් තියෙනවා. මේ කියන්නේ මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ රදර්ෆර්ඩ් මේ කාගෙද? තොම්සන්ගේ ධන මෙන්න මේ පරීක්ෂණයේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ ඩීවියේෂන් පාවිච්චි වෙලා මෙන්න මේ ෂේප් එකේ තියෙන ප්‍රස්ථාරයක් තමයි හඳින්නේ. මේකෙදි කියන්නේ මේක කියන්නේ මේ පොසිටිව් අයන දැන් පොසිටිව් රේස් කියන්නේ දැන් අපි කියමු කතා කරලා චුම්බක ශේෂයක් සහ විද්‍යුත් ශේෂයක් හරහා ගමන් කරනකොට මෙයාලගේ ඩීවියේෂන් එක කියන්නේ හැරීම නැත්තම් මෙයා කොයි වගේද හැසිරෙන්නේ කියන එක කියන්නේ ඒ ආකාර දැන් අපි මෙහෙම ගමුකෝ මෙයාලගේ හැසිරීම තමයි ඩීවී කියන්නේ විස්ථාපනයක් වෙනවා. දැන් මේ ඩීවියේෂන් එක කියන්නේ සිරස්ව සහ තිරස්ව සිද්ධ වෙන වෙනස. කියන්නේ අපි කියමුකෝ සිරස්ව කොච්චර වෙනස් වෙනවද? තිරස්ව කොච්චර වෙනස් වෙනවද කියලා නෝ වෙන වෙනම අපි ගත්තේ. අන්න මේ දෙක අරගෙන ඉවරලා අපි ගන්න මෙයාගේ මේ දත්ත පාවිච්චි කරලා අපි ප්‍රස්ථාරයක් අනිනවා. එතකොට මෙයාගේ දත්ත පාවිච්චි කරන ප්‍රස්ථාරය අපිට එන්නේ පැරාබෝලික් එකක්. මේ පැරාබෝලික් එකෙන් කියන්නේ මේ අයන කියන්නේ මේ ඩීවියේෂන් එක සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයේ පොයින්ට් වල. ඒ කියන්නේ අපි කියමුකෝ ස්කන්ධය සහ ආරෝපණය වෙනස් වීම මත ඒ කියන්නේ මේ දැන් අපි යවන charge එකක් තියෙනවානේ මේ පරීක්ෂණ ඔස්සේ. දැන් අපි හිතනවා ඇල්ෆා අංශුවක් යවනවා.
පැහැදිලිද මුලින්ම යවන ඇල්ෆා අංශුවක්. ඇල්ෆා කියන්නේ 4 සහ 2. ස්කන්ධ ක්‍රමාංකය 4යි පරමාණු ක්‍රමාංකය 2යි. ස්කන්ධ ක්‍රමාංකය තමයි මෙයාගේ බර. ඒතකොට එයාගේ බර වෙනස් වෙනවා. ඒ අංශුවට හැරෙන පාත් එකයි හයිඩ්‍රජන් එකක් යනවා. හයිඩ්‍රජන් එකක් කියන්නේ ධන අංශුවක් එකත් 1. එයාගේ ස්කන්ධ ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකය දෙකම 1. ඒකේද සිද්ධ වෙන ඩීවියේෂන් දෙකක් විදිහටයි ඒ පෙන්නන එක තමයි මේකෙදි කරලා තියෙන්නේ. නැතුව මේකේ පැරාබෝලයක් එකේ මොකක්වත් ඉක්වේෂන් එකක් නැත්තම් හදන්න එකක් නැහැ. මෙතනදී කතා කරලා තියෙනවා පොසිටිව් රේ ඇනලයිසිස් වලම මෙයාට දැන් අපිට ගන්න පුළුවන්නේ දැන් ඉස්සරහට මෙන්න මෙතන කතා කරනවා මැක්සිමම් වෙලොසිටි එක දැන් වෙලොසිටි එක දැන් අපිට ගොඩක් වේගය අනුව දැන් අපි මෙතනට පාවිච්චි කරලා නැහැ මේ ඉක්වේෂන් එකේදී මේ ඉක්වේෂන් එකේදී ප්‍රවේගය පාවිච්චි කරලා නැහැ. දැන් මෙතනට එන අංශුව එන වේගය අනුව මේකට සිද්ධ වෙන වෙනස් වීම නැත්තම් මිනිමම් ඩීවියේෂන් එක නැත්තම් මැක්සිමම් ඩීවියේෂන් එක ප්‍රවේගයක් මොකක්වත් දෙයක් අපි දන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි ජෙනරල් ඉක්වේෂන් එකක් විදිහේ අරන් තියෙන්නේ. දැන් මෙතනදී අපි කරනවා අපි දන්න දෙයක් තමයි මේකෙදී විද්‍යුත් විභව ශක්තිය පාවිච්චි කරලා තමයි චාලක ශක්තිය ප්‍රයෝගික කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ VQ සමානයි භාගය MV. ඒ කියන්නේ චාලක ශක්තිය උපරිම චාලක ශක්තිය මැක්සිමම් වෙන්න නම් ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ. කියන්නේ මැක්සිමම් වෙලොසිටි එකක් තියෙන්න ඕනේ. මේ V කියන්නේ ප්‍රවේගය නෙමෙයි විභවය. ඊට පස්සේ මට පුළුවන් V max පාවිච්චි කරලා ඩිස්ප්ලේස්මන්ට් එක හොයාගන්න ආපහු. එතකොට මෙතෙන්ට එන්නේ එතකොට Vmax කියන්නේ ප්‍රවේගය වැඩි. ප්‍රවේගය වැඩි වෙනකොට බලන්න. මේ ඉක්වේෂන් එකට අනුව ප්‍රවේගය වැඩි වෙන හරය වැඩි වෙනවා. එතකොට මෙයා අඩු වෙන්න ඕනේ. එතකොට වැඩිම ප්‍රවේගයකදී අපිට එන්නේ මිනිමම් ඩීවියේෂන් එක. ඉතින් අපිට ගන්න පුළුවන් මේ විදිහට සුළු කරලා බලන්න. මිනිමම් ඩීවියේෂන් එක ගන්නවා maximum velocity එක පාවිච්චි කරලා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ බලන්න මේ minimum deviation එක equation එක මේවෙන් නිගමන වලට අපි ලැබෙනවා x min සමානයි LDE බෙදීම 2e. L කියන එක constant, D කියන එක E කියන එක 2v ඔක්කොම constant. ඒ හන්ද අපිට ගන්න පුළුවන් minimum deviation එක මොකක්වත් නඩා පවතින්නේ හැම අයනයකටම මිනිමම් ඩීවියේෂන් එක x කියන එක කොන්ස්ටන්ට්. ඒ හන්දා තමයි මෙන්න මෙතනදී මිනිමම් ඩීවියේෂන් එකක් x අක්ෂය පස්සේ කොන්ස්ටන්ට් වෙලා තියෙනවා ඉතින්. හරි. ඊට පස්සේ ගොඩක් වැදගත් එකක් තමයි කතා කරන්නේ ඊට ලොම් මේකෙත් ඒකද තියෙන්නේ කියලා. මේකේ තව පොඩි කරුණු තියෙනවා. අපි ඉස්සරහට කතා කරනවා සමස්ථානික එහෙම ඒව ගැන. ඒකෙත් මේකෙත් කැලි තියෙනවා මේ පැරාබෝලික් එකට බලපාන සමස්ථානික හයිඩ්‍රජන් එකක් හයිඩ්‍රජන් අණුවක් ඔක්සිජන් එකක් ඒව වෙනකොට එයාගේ ස්කන්ධය අණුව මෙයා වෙනස් වෙනවා. අපිත් ඒක දන්නවා දැන් චුට්ටට කලින් අපි මං කිව්වනේ. මෙන්න මේකේ දත් වලට අණුව මේක වෙනස් වෙනවා. කො අපි y වර්ගය කියන සමීකරණය ගත්තේ කො. මේ තියෙන්නේ. මේකේ m වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා. Q වැඩි වෙනකොට y වැඩි වෙනවා. පැරාබෝලික් එක වෙනස් වෙනවා. ඒවා මේ දත්ත වෙනස් වෙනකොට මේ B වෙනස් වෙන්නේ නැහැ. Q සහ M වෙනස් වෙනකොට මේ වෙනස් වෙනවා. දැන් මෙතනදී පැරාබෝලික් එක වෙනස් වෙනවා. දැන් එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් වල M වෙනස් වෙනකොට හයිඩ්‍රජන් වල ස්කන්ධයට වඩා H2 වල ස්කන්ධය වෙනස්. එතකොට මෙයාට වෙන්නේ පැරාබෝලික් ෂේප් එක වෙනස්. ඔක්සිජන් වල තවත් වෙනස්. HD වල තවත් වෙනස්. ස්කන්ධය වැඩි වෙන පැරාබෝලික් එක ඇකිලෙනවා. ස්කන්ධය අඩු වෙන විහිදෙනවා. පැහැදිලිද? අන්න ඒක තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. විස්තර කරලා තියෙන්නේ. එහෙම නැතුව මේවා නෑ විශේෂ දෙයක් නෙමෙයි තියෙන්නේ. positive ray analysis ඒක තමයි ඒක ගැන විස්තර තියෙන්නේ.